ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් නිවාසාධාර වැඩසටහන යටතේ 2026 වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 9700ක් සඳහා නව නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඉන් පවුල් 5680කට පළමු වාරක මුදල් ලබා දී මෙවන විටත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. 2015 සිට 2019 කාලය දක්වා අවසන් කිරීමට නොහැකි වූ නිවාස 820ක් සඳහා රුපියල් මිලියන 500ක් මේ වසරේ වෙන් කර තිබීම හේතුවෙන් මේ වසර අවසන් වීමට පෙර එම ව්‍යාපෘති අවසන් කිරීමටත් විශේෂිත නිලධාරී කණ්ඩායමක් පත් කර ඉන්දියානු ආධාර නිවාස වැඩසටහනද මේ වසරේදී අවසන් කළ යුතු බවත් නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මෙම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම සෙවන ආධාර නිවාස වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 5ක තිරස්සාකාරයේ නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ අමාත්‍යවරයා බදුල්ල, ගාල්ල, අම්පාර, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ කුලී නිවාස, රාජ්‍ය සේවක නිවාස සහ පුනഃස්ථාපන නිවාස වැඩසටහන් යටතේ නව ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් ආරම්භ කරන ලෙස. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් වෙළඳපොළ වටිනාකමට අලෙවි කර සක්‍රීය අරමුදලක් පිහිටවීමෙන් අනතුරුව නව නිවාස සඳහා ආයෝජනය කිරීමටත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ නව නිවාස ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමටත් අවශ්‍ය සම්පාදන කටයුතු කඩිනමින් සකස් කිරීමටද මෙහිදී අවධානය යොමු කෙරුණා. අමාත්‍යවරයාගේ අදහස වූයේ නිවාසකරණයට අමතරව අධිකාරිය සතු සංචාරක බංගලා පෞද්ගලික දායකත්වය යටතේද ගුණාත්මක සේවාවක් සපයමින් ආදායම් ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි. සමාජ වගකීමක් ලෙස නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් උපදෙස් සහ තාක්ෂණික දැනුම මහජනතාවට ලබා දීමට විශේෂ වෙබ්පිටුවක් නිර්මාණය කිරීමේ වගකීමද මෙහිදී අමාත්‍යවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරා දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ බලන සභාපති අනුරුද්ධ කිරණවැල්ල මහතා, සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු කේ.ඒ. ජානක මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.